Hi friends. ඒ Copilot. GitHub ගැන කතා කරගෙන යද්දී Copilot ගැන කතා කරන්න ඕනේ. මම ඉන්ඩස්ට්‍රි එක ගැන කරපු රිසර්ච් එකෙන් තේරුම් දෙයක් තමයි වැඩිපුරම යූස් වෙන්නේ Copilot ඔය කාරණය. GitHub series එකට අදාළව අපි කොහොමද මේ ගැන කතා කරමු. ඉතින් සරලව කිව්වොත් GitHub Copilot කියන්නේ AI powered coding assistant කෙනෙක්. ඒ කියන්නේ අපි කෝඩ් එක ලියද්දී අපිට real time code suggest කරන්න මේ AI එකට පුළුවන්. අපි පැය ගණන් කල්පනා කර කර ලියන function algorithm වගේ දේවල් අපි ලියන සරල command එකකින් generate කරලා දෙන්න මේකට පුළුවන්. Copilot technology ගැන කතා කරනවා මේක GitHub සහ OpenAI එකතු වෙලා හැදුව tool එකක්. මේකට පාවිච්චි කරලා තියෙන්නේ Codex කියන AI model එක. ඒක හදලා තියෙන්නේ GPT-3 සහ GPT-4 කියන තාක්ෂණයෙන්. ඒ වගේම ලෝකේ ඉන්න දක්ෂතම developersලා GitHub එකට දාපු බිලියන ගණන් code line use කරලා තමයි මේ AI එක train කරලා තියෙන්නේ. ඒ නිසා developer patterns සහ best practices මේ AI එක හොඳටම දන්නවා. මොන හරි කිව්ව ගමන් අපිට මුලින්ම වෙන ප්‍රශ්නේ free the paid ද කියලානේ. personal projects වලට AI assistant practice වෙන්න free plan එකක් තියෙනවා. මේකේ suggestion ගන්න limited. හැබැයි study කරන්න enough වෙයි කියලා මම හිතනවා. මේකට register වෙන්න අවශ්‍ය link එක මම description එකේ comment එකකිනුයි දාලා තියන්නම්. මම හිතනවා හැමෝම මේ විදිහින් GitHub account එකක් හදාගෙන ඇති කියලා. මේකේ IDs ගොඩකට support කරනවා. ලේසිම ක්‍රමය නම් ඉතින් කවුරුත් දන්න Visual Studio එකට දාගන්න එකනේ. මම දුන්න මේ site එකට ආවට පස්සේ ඔයාලා already VS install කරලා තියෙනවා නම් open now දීලා easily open කරගන්න පුළුවන්. සමහර විට account එකට sign in වෙන්න කියලා වැටේ. ඒක one time වෙන වැඩක්. එහෙම කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් VS Code එක open කරගෙන වම් පැත්තේ extension වලින් download කරගන්න. මේක practically use කරන විදිහ මම full project එකක්ම හදන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. දැනට අපි බලමු මේක use කරන ක්‍රම. පළවෙනි ක්‍රමය නම් මම අලුතෙන් Python ෆයිල් එකක් හදාගෙන පොඩි කමෙන්ට් එකක් දෙනවා. ඒක ලියලා enter කරාට පස්සේ Copilot ඒකට අදාළ code suggest කරනවා. code එක accept කරනවා නම් tab button එක දෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය කියන්නේ අපිට පුළුවන් Copilot chat window එක open කරලා ප්‍රශ්න අහන්න. code refactoring කරන්න පුළුවන් මේකේ. මේ chat කරන ක්‍රමයේදී ප්‍රධාන modes තුනක් තියෙනවා. පළවෙනි එක ask mode. ඒ කියන්නේ ඕනම දෙයක් අහද්දී උත්තර දෙනවා. දෙවෙනි එක edit file mode. දැනට open කරගෙන ඉන්න file එකේ තියෙන code edit කරන්න පුළුවන්. තුන්වෙනි එක agent mode. මේක නම් මරු. මේකේ Copilot මුළු application එකම auto ලියනවා. අලුත් file හදන්න delete කරන්න edit කරනවා වගේ terminal එකේදී external command run කරන්නත් පුළුවන්. Copilot එක ඇතුලේ කැමති AI model එකක් තෝරගන්නත් මේ අවස්ථාව තියෙනවා. මේක ඕනම ෆයිල් ටයිප් එකකට ලැන්ග්වේජ් එකකට සපෝට් කරනවා. මේකෙදි boilerplate code ඒ කියන්නේ හැමතිස්සෙම ලියන මූලික කෝඩ් තියෙන්නේ. හරියට connection class එකක් ලියනවා වගේ. ඒ වගේ ඒවා ඉතා ඉක්මනින් ලියා ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් full project එක Copilot use කරලා හදාගමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Peace.